අයිබෝන් අද ප්ලගින් එක ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් මේ එයාගේ සද්දේ ඔයාලට ඉදිරිපත් කරන්න මම පොඩි සද්දයක් හදාගන්නවා මෙතන ඔයාලට පෙනේ මාත් එක්ක මෙහෙම බලමු මේ මෙන්න මේ සද්දේ මම හරි ආ සද්දයක් මේ GMS කියන්නේ හරිම වටින පොඩි ප්ලගින් එකක් හැබැයි මාර වටින ප්ලගින් එක මූග් සද්දයක් එනවා ඊට පස්සේ මම දාගන්නවා ඔය දැනට එක හොඳයි ලොකුවට ට්වීක් කරන්න ඕනේ නැහැ ඊළඟට තමයි අපි අද කතා කරන UVI workstation එක tag library මේ tag library කියන්නේ GB කීපයක් තියෙන මේ අපි මේක ගොඩක් දාගත්තොත් ඒවට අදාළ tags වලින් අපිට search කරන්න දෙන library එක මේ library එක search කරන්න දෙන option එකක් tag library කියන්නේ ඒකට ඒකේ තව වැඩ තියෙනවා මේ UVI workstation ඔයාලා දන්නවා මෙයාගේ තියෙනවා plugins ගොඩක් මම අද කතා කරනවා beatbox anthology කියන එක ගැන ඔයාලා මං හිතන්නේ ඒක ගැනත් අදහසක් ඇති ඒ පස්සේ කතා කරමු පස්සේ කතා කරන්න ගොඩක් දේවල් අපිට දැන් තියෙන beatbox anthology මෙන්න මෙහෙම ක්ලික් කරපුවාම අදාළ එක හතරක් වර්ග තියෙනවා beatbox anthology 2 beatbox anthology 2 omni multi out omni කියන්නේ හතර වටේටම කියන එක multi out කියන්නේ අපිට වෙනම mixer එකට වෙනම tracks ගන්න පුළුවන් වෙනම track by track channel එකට මම දැනට ගන්නේ beatbox anthology 2 කියන එක ඔන්න දැන් යා ලෝඩ් වුණා රයිට් මෙයා තමයි මම හිතන්නේ මේ මෑත කාලයේ දැකපු ඒ පරණ 1975 70 ඒ කාලේ ඉඳන් ආපු වින්ටේජ් ඩ්‍රම් කිට් සෑහෙන්න තියෙන එකම ප්ලගින් එක අපි මගේ අර කලින් වීඩියෝ එකක් තියෙනවා අපි කතා කරපු ජය විස්ඩම් channel එකේම චුට්ටක් පස්සට ගිහලා බලන්න දින කීපයකට කලින් මම අප්ලෝඩ් කරා මේ Zenology Pro එකේ තියෙනවා drums නමුත් ඊට වැඩිය මෙයාගේ තියෙන ඩ්‍රම් මැෂින් මරු අපි බලමු මොකක්ද අපි හදන්නේ කියලා අපි පොඩ්ඩක් හදාගමු නිකන් අපි මුලින්ම ටෙම්ප එක තියාගමු අපි බලමු අන්න ඒක තමයි හරි අපි ආගමු 2 3 4 පොඩ්ඩක් අපි කොන්ටෙස්ට් කරගමු මම මේ ඔටෝ කොන්ටයිසේෂන් වලට යන්නේ නැහැ මට ඒක පොඩ්ඩක් කම්මැලි මම මේ අතින් හදන ඔක්කොම ඔයාලා බලා ගන්න ඔයාලත් මං වගේ වෙන්න නයිස් ඔයාලා දන්න සින්දුවක් මේක සෑහෙන මේ ලෝකේ උඩු යටිකුරු කරපු ට්‍රැක් එකක් එතන ගියා හරි අපි ප්‍රධාන ලූප් එක නම් හරි දැන් අපි යමු මොකේද UI workstation දැන් ඔයාලා දන්නවා මෙයාගේ මේ උඩම තියෙන අපිට drum machine එක තෝරන්න මෙන්න මේ drum machine එක තෝරන්න මම යනවා classics වල නේද තිබ්බේ මට මතක හිටියේ right lean drum L drum කියන්නේ lean drum එක මොකද මේ thriller MJ Michael Jackson ගේ thriller track එක හැදෙන්නේ lean drum එක උපයෝගී කරගෙන ඒක 78 79 මං හිතන්නේ හෝ 80 ආපු drum machine එකක් මෙයා ඉතින් එයා ඉන්නවා මෙයාගේ අපි සද්ද බලමු බලන්න එනවා නේද අර ටොම්ස් එහෙම නයිට් රයිඩර් ওই දේවල් වලට ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ඩ්‍රම්ස් ඒ කාලේ ආපු ඒවා අපි කතා කරමු මෙයා ගැන දැන් අපි ඩ්‍රම් පැටර්න් එක හදාගෙනමු අපිට හදාගන්න බැරුණොත් මෙයා ළඟ තියෙන පැටර්න් එකක් හරි අපි දාගමු ඔය වගේ එකක් නේද යන්නේ 2 3 4 ඔව් 2 3 4
එක අපි අතින් දාගමු. මැනුවල් තමයි ෂෝක්. මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඔයාලත් මං වගේ වෙන්න. කියලා කැපෙන්න එකක් දාමු. නයිස්. ගෲ එක පොඩ්ඩක් හැදුනා. මෙයාව කොපියක් දැම්මා. එහෙම අපිට වාදනය කරන්න පුළුවන් මේ UEI Workstation Beatbox Anthology 2 ගැන තමයි අද අපි මේ විදිහට කතා කරන්නේ. ඉතින් මෙයාගේ තියෙනවා උඩින්ම කොයි උඩ ක්ලික් වුණේ වෙන එකක්. මෙතනින් drum එක තෝරගත්ත හැකි initial raw dry කියලා එකක්. හරිද? ඒ කියන්නේ මෙයාගේ එනම සද්දේ. ඒකට තියෙන්නේ drum root BD මේ තියෙන්නේ ඒ සද්ද කොහොමද හැදෙන්නේ කියන එක. මේ මෙතන තියෙන්නේ අපේ drum machines වර්ග ටික. සෑහෙන්න තියෙනවා drum machines analog digital ඒ කාලේ අප එතකොට ඔයාට මේ classic එකේ ගියපුවාම මොකද්ද කොයි මෙන්න තියෙනවා 808 707 606 909 ඊට පස්සේ 202 ඔය ඒ කාලේ ආපු මේ Roland සද්ද මෙන්න මේවා තමයි අද කාලේ hip hop වලට එහෙම use කරන්න producers-ලා ඔයාලට මතක් වෙන ඇති සද්ද 808B එක බලමු. ඔන්න ඕකෙන් තමයි අර බේස් එක ග්ලයිඩ් වෙන දේවල් ඒවා හදන්නේ මෙන්න මේ 808 කියන drum machine එක through. මේ තියෙන්නේ 808 drum machine Roland ලගේ තමයි මෙයා ආවේ. එතකොට 909 ඉස්සර අර කැසියෝ කීබෝඩ් වලත් මේ සද්ද තිබ්බා. මේ තමයි මේ පරණ සද්ද ඇනලොග් ඩ්‍රම්ස්. ඉස්සර ටීවී ගේම් වල තියෙන සද්ද ඩිජිටල් බලමු. SR drums. දැන් මේ සද්දේ අපි දැම්මේ ක්ලාසික් එකට ගිහිල්ලා ක්ලාසික් එකේ තියෙන ලින් ඩ්‍රම් එකෙන්. අපි බලමු මේ අපි ගහලා තියෙන මේ පැටර්න් එකම අනිත් ඒ වගේ කොහොමද ඇහෙන්නේ කියලා. ලිමිට එකක් දාගන්න නැත්නම් මෙයා උඩ පයින්නවා සීලින් එක පොඩ්ඩක් අඩු කරන්න ගේන් එක චුට්ටක් අඩු කරන්න රයිට් නැත්නම් උඩ පයින්නවා වැඩි ඔය තියෙන Beatbox Anthology 2 කියන එක අපි බලමු මෙයාගේ මේ ඉන්ටර්ෆේස් එකේ ඇතුලේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. මම එතකන් දාගන්නම් ලින් ඩ්‍රම් කියන එකට මං හරි ආසයි. ඒකේ සද්දේ හරි ස්වීට්. ඒකේ ස්නෑකේම හරි ස්වීට්. රයිට්. මුලින් තියෙනවා කිට් එක. මේ වම් පැත්තේ කොනේම තියෙනවා කිට් එක. කිට් එකෙන් කිට් එකට ගියපුවාම මෙන්න මෙතන මාරු වෙනවා. එතකොට BD කියන්නේ කික් එක. රයිට්. BD කියන්නේ කික් එක. කික් එකේ දේවල් මෙතන හදාගත්ත හැකි අපි ලෝඩ් කරලා තියෙන්නේ මෙයාට. ලින් ඩ්‍රම් තමයි අපි මේන් ඩ්‍රම් එක. හැබැයි ඊට පස්සේ අපිට තෝරගත හැකි මෙතනින් අපි මොකේටද ස්විච් වෙන්නේ කියන එක. රයිට්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අපිට මේ අදාළ ලින් ඩ්‍රම් එක දාපුවාම ඒකට අදාළ
සීකවෙන්ස් එක ඊට පස් එෆෙක් ඔක්කොම හැදෙනවා හැබැ මෙතනින් අපිට වෙන ඩ්‍රම් මෂිනයක් දාගන්නත් පුළුවන් ඒකත් ඒක සෑහෙන වටිනවා ඊට අපි දැන් කික් එක ඉන්න මෙතන කික් එක අපිට දේවල් හදාගන්න පුළුවන් ස්නෑකට ස්නෑ ඩ්‍රම් එකට බේස් ඩ්‍රම් ස්නෑ ඩ්‍රම් කියන එක එතකොට ස්නෑ ඩ්‍රම් එක හදාගන්න පුළුවන් තව එකක් මෙතන තියෙනවා ඒක නිකන් රිම් ෂොට් එකක් වගේ ඒක දේවල් මෙහෙම හදාගන්න පුළුවන් ඉතින් මේ එක පැත්තක් ඊට පස්සේ පුළුවන් අපිට මම නැවතත් ලින් ඩ්‍රම් එකම දාගන්නම් තිබ්බ එකම යට තියෙනවා තව එකක් ඔන් කරන්න තව ලේයර් එකක් මේ පළවෙනි ලේයර් එක මේ දෙවෙනි ලේයර් එක HD කියන්නේ ඉතින් ඔයා දන්නවා attack hold decay ඒක අපිට පුළුවන් හදාගන්න ඔයාලා දන්නවා මේ low pass high pass filters නෑ නේද මේක low pass නෙවෙයිනේ මේක high pass මේක low pass right මේක tune එක හදන එක ඊට පස්සේ ඒ වගේම ලේයර් එකක් තියෙනවා යට ඒ කියන්නේ ඩ්‍රම් මැෂින් දෙකක් අපිට කපල් කරත හැකි මේ හැම ලේයර් එකකටම ලේයර් එකෙන් ලේයර් එකට ඩ්‍රම් මැෂින් දෙක වෙනස් කරගන්න පුළුවන් අපිට ඒ වගේම තමයි එතකොට මේ දෙකම අපි ඔන් කරොත් අර කික් දෙකම එතකොට වැඩ කරනවා මේ දෙකේම තියෙන ස්නෑක වැඩ කරන්නේ නැහැ ස්නෑක වැඩ කරන්න නම් මෙතන එකෙන් අපිට මෙතන ස්නෑ ඩ්‍රම් එකක් අපිට දාගන්න පුළුවන් ඔන්න විදිහට දාගත හැකි ඊට පස්සේ අපිට ටෝන් එකෙන් පුළුවන් මේකට අදාළ අපි මේ සිලෙක්ට් කරලා තියෙන සාම්පල් එක ඒ කියන්නේ සිලෙක්ට් කරලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකට අදාළව දැන් ඩ්‍රම් ෆුල් ඩ්‍රම් මැෂින් එකේම තියෙන මෙතන සිලෙක්ට් කරලා තියෙන එකට අදාළව අපිට ටෝන් එක හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම හිතන්නේ මේ දේවල් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ සවුන්ඩ් එක ක්‍රියේට් කරනවා නම් විතරයි ඒක අවශ්‍ය වෙන්නේ සහ ඔයාලට සද්දයක් ඕන නම් ඒක ප්‍රශ්නයක් නැහැ එතන තමයි ඒ ටික තියෙන්නේ මෙතන තියෙන තව සිම්බල් හයි හැට්ස් අනම්මනම් ක්ලැප් ඒ දේවල් මෙතන තියෙනවා කිට් ඔන්ලි කියලා එකක් අපි ලින් ඩ්‍රම් එකේ ඒකට අදාළව සීක්වෙන්ස් එකක් හැම ඩ්‍රම් එකකටම අදාළ සීක්වෙන්ස් එකක් මෙතන මෙයාලා විසින්ම හදලා තියෙනවා මේක මේ තියෙන ප්ලේ එක එබුපුවාම ඒක ප්ලේ වෙනවා රයිට් අපි හැබැයි අපි දැන් මේ ලින් ඩ්‍රම් එකෙන් එහා පැත්තට මාරු වුණොත් අපේ සීක්වෙන්ස් එකත් වෙනස් වෙනවා ඊළඟ ඩ්‍රම් එකට අනුව හැබැයි අපිට පුළුවන් මේ කිට් ඔන්ලි කියන එක ක්ලික් කරලා මේ ලින් ඩ්‍රම් එකේ තියෙන පැටර්න් එකම මේ සීක්වෙන්ස් එකම මේ හදලා තියෙන මේ පැටර්න් එකම මේ ගෲව් එකම ඊළඟ ඩ්‍රම් එකටත් මාරු කරන්න මේ කිට් ඔන්ලි කියන එක ක්ලික් කරලා. එතකොට කිට් එක විතරයි වෙනස් වෙන්නේ පැටර්න් එක. ඒ කියන්නේ හදපු ගෲව් එක ඒ විදිහටම තියෙනවා. ඔන්න ඔය විදිහට. right ඒක තමයි තියෙන්නේ. ලින් ඩ්‍රම් එක හරි හොඳයි. හොඳ පැහැදිලි සද්දයක් තියෙනවා. හැබැයි මේ ලූප් එකට නම් මම කැමති නෑ. ඒ කියන්නේ මේ හදලා තියෙන ගෲව් එකට මෙයාලා මෙතනින් ඉතින් අපිට සුපුරුදු විදිහට මෙන්න මෙහෙම දාගෙන ගිය හැකි කොච්චර වොලියම් එකක්ද සිලෙක්ට් කරගෙන ගිය හැකි. මේක වලට තේරෙනවා මේකින් එකට දාන විදිහෙන්. ඒ ප්ලේ එකට එහා පැත්තේ තියෙන එඩිට් කියලා. එඩිට් කියන එක තමයි සුපුරුදු වින්ඩෝ එක අපිට ඕපන් කරපුවාම වෙන්නේ. ඊළඟට FX කියලා තියෙනවා. මේ FX රන් කරන්නේ එඩිට් එකේ තියෙන මෙන්න මෙතන delay send reverb send. එතකොට FX එකෙන් අපිට පුළුවන් ඒවා අයින් කරගන්න. එහෙම නැත්තම් වැඩි කරගන්න අඩු කරගන්න. අපි ඩිලේ එකත් සෙන්ඩ් කරපුවාම මේ දෙක දෙන්න පුළුවන් බිට් ක්‍රෂර් ඩිලේ දෙකක් තියෙනවා රිවර්බ් දෙකක් තියෙනවා ඉක්වලයිසර් එකක් තියෙනවා. එතකොට ඉක්වලයිසර් එක පොදුයි. අපි ඩිලේ මේ දෙකම අයින් කරමු. මොකද ඩිෆෝල්ට් ඕන් නිසා. ඊළඟට තියෙන්නේ සීක්වෙන්ස් එක. සීක්වෙන්ස් එකේ තමයි ලස්සන වැඩ ටිකක් තියෙන්නේ. අපි ලින් ඩ්‍රම් එකම ප්ලේ කරමු. මෙතන තියෙන ස්ටෙප්ස් කොච්චරක්ද කියන එක FL එකේ තියෙන විදිහට තමයි මෙයාලා දැන් ගොඩක් යන්නේ මේ විදිහට තමයි මම හිතන්නේ Cubase ලගේ තාවනේ drum machine කියලා වෙනම එකක් දැන් අලුතෙන් 14 Pro එකේ අපි Cubase ගැන කතා කරමු ඊළඟට තියෙනවා rate එක කොච්චරකට පයින්නවද කියලා 16 16 එකට තමයි දාලා තියෙන්නේ අන්න ඔහම තියෙනවා ඊළඟට තියෙන groove එක පොඩ්ඩක් මෂා වෙන්න පුළුවන් අපිට මෙන්න මේකෙන් හදා ගන්න පුළුවන් ඔන්න බලන්න ඒකට අපි FL Studio වල නම් කියන්නේ මේ swing එනවා කියන එක මෙන්න මේ swing එක තියෙන මෙතන groove එක කියලා මෙයා හඳුන්වනවා ඒක groove වෙනවා පොඩි
පොඩි හරියටම කොන්ටයිස් නොවී එහෙට මෙහෙට පනින ගතියක් එන හැබැයි ඒක මරු 6-8 වලට නම් මාර ගති නැත්තත් ඉතින් මරු ඒකෙන් කියන්නේ අර හෑන්ඩ් අතින් එයා වාදනය කරා වගේ වයිබ් එකක් එනවා ඒකේ ඊළඟට තියෙනවා පැටර්න්ස් මෙන්න මේ පැටර්න්ස් තියෙනවා සෑහෙන්න ඔයාලට පුළුවන් මාර දේවල් කරගන්න මෙතනින් අපි ගමු මේ රොක් කියන එක මම ආස පැටර්න්ස් මේ ලින් ඩ්‍රම් එකේ කොහොමද ටොම්ස් වල සද්දේ අපි මේ ටිකම අයින් කරමු දැන් බලමු nice symbol දෙක කැතයිනේ symbol දෙක symbol වලින් අයින් කරමු nice දැන් මරුනේ ඊට පස්සේ තියෙනවා nudge raw කියලා nudge raw එකකින් වෙන්නේ මෙන්න මේ අදාළ අපි සිලෙක්ට් කරලා තියෙන raw එක එහෙට මෙහෙට පයින්නවා ඒක තියෙනවා මේ මං හිතන්නේ FL ගේම් එක කොපි කරලාද මන් දන්නෙත් නෑ නැත්තම් මෙයාලගෙන් FL ගත්තත් දන්නේ නෑ කවුරුණත් කමන්නේ මෙන්න මේ විදිහෙන් මෙයාගේ තියෙන මේ ඇඩ්වාන්ස් ෆීල් කියලා එකක් ඒ වගේ එකක් තමයි මේ නජ් කියන්නේ අපිට අපේ රෝ එක ක්ලික් කරලා එයා කොහෙටද යන්න ඕනේ කියන එක මෙන්න මෙහෙම අපිට තීරණය කරත හැකියි ෆන්ක්ෂන් කියන්නේ අපිට පුළුවන් දේවල් වෙනස් කරන්න මෙයාගේ තියෙන විදිහට ට්‍රැක් එක ක්ලියර් කරන්න පුළුවන් ඒ දේවල් කරන්න පුළුවන් මේ අදාළ ට්‍රැක් එකට අනුව ඊට පස්සේ මෙතන MIDI export කියලා කියන්නේ මෙයාගේ තියෙන මේ ෆුල් සීක්වෙන්ස් එකම ජෙනරේට් කරපු ගමන් එනවා MIDI ෆයිල් එකක් ඔයාලා ඇඩිටිව් ඩ්‍රම්ස් ඊට පස්සේ මොනයම් හෝ ඩ්‍රම් එකක් මෝඩෝ ඩ්‍රම් ඒ ඕනම එක තියෙන MIDI ෆයිල් එක එක්ස්පෝර්ට් කරනවාගේ මෙයාව දාත හැකි මෙන්න මේ විදිහට එතකොට මේ MIDI ෆයිල් එක මෙතන එනවා මේ MIDI ෆයිල් එක අර මේ හදලා තියෙන සීක්වෙන්ස් එකට අදාළ MIDI ෆයිල් එක මෙතන එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් ඒ විදිහට හදලා මෙතන තියෙන මෙට්ටේ අපිට පුළුවන් ඒක මෙයාට ඕන විදිහට අපේ හොස්ට් අපේ software එකට DAW එකට ඕන විදිහට හදන්නත් නැත්නම් මෙයාට ඕන විදිහට හදන්නත් නැත්නම් ටැප් කරලා හදා ගන්නත් පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද මේ මෙට්ටේ ප්ලේ කරනවා ඒ ඔප්ෂන් ටික එතන තියෙනවා මෙතන තියෙනවා මේන් වොලියුම් එක ඒ අතර තියෙනවා මෙතනත් වොලියුම් එක මේ ඩ්‍රම් මැෂින් එකට අදාළ වොලියුම් එක ඉතින් ඕක තමයි ප්‍රධානම කතන්දර ටික මේ UVI workstation කියන්නේ මාරම හොඳ versatile කියන්නේ අපේ මේ software එකට අපේ මැෂින් එකට ලොකු හානියක් ලොකු බරක් නොවි දුවා ගන්න පුළුවන් වටින භාණ්ඩයක් මෙයා ගැන අපි තව කතා කරමු ළඟ තියෙන තව මෙයාගේ බඩු ඉතින් ඕක තමයි Beatbox Anthology 2 කියන්නේ ඔයාට පුළුවන් නම් මෙයාව ගන්න සෑහෙන වටිය ඔයාගේ දේවල් වලට මෙතන කම්ප්‍රෙෂන් එකක් තියෙනවා කම්ප්‍රෙසර් එකක් තියෙනවා ගේන් එක ලෝ මිඩ් හයි ඒ දේවල් කරගන්නත් පුළුවන් බලමු දැන් ඔක්කොම එක වගේ මම මෙතන ගියා රැන්ඩමයිස් කරා වොලියම් ගෑන් නෙමෙයි වොලියම් නයිස් පොඩ්ඩක් ස්විං කරනවා ඉතින් අපි තව වීඩියෝ එකකින් හමුවෙමු මේ ජය විස්ටම් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න නොටිෆිකේෂන් බෙල් එකත් ඔන් කරන්න මම හිතන්නේ පුළුවන් හැම වෙලේකම මම වීඩියෝ දාන්න try කරනවා ඔයාලගේ මොන හරි ප්ලගින්ස් තියෙනවා නම් ඒවා රිවිව් කරන්න හෝ ඒවා ගැන අපි මේ විදිහට කතා කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එහෙනම් ජය